ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. 2025 අලුත් අවුරුදු ලග්න පලාපල. එළඹෙන 2025 අලුත් අවුරුදු දිනයේ සිට 2026 අප්‍රේල් 14 වෙනිදා දක්වා වසරක කාලයක් පුරා අභිනව සූර්ය වර්ෂයේ පවතින ග්‍රහ ගෝචර මෙන්ම ඔබ ගත කරන මහ දසාව අන්තර දසාව අනුව මේ වසරේ ඔබට කෙබඳු ආකාරයෙන් සුභ හා අසුභ ප්‍රතිඵල ඇතිවන්නේද? එම ප්‍රතිඵල ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා වඩා හොඳින් කළ මනාකරණය කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම මේ පලාපල කතනයේ අපේක්ෂාව කෙරේ. විශේෂයෙන්ම වාර්ෂික පලාපල කතනයන් කිරීමේදී පලාපල කතනයේ ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් වන්නේ තාජික ක්‍රමය හෙවත් වර්ෂඵල සිද්ධාන්ත අනුව ජ්‍යොතිෂානුකූලව ඔබේ ජන්මදිනයේ පවතින ග්‍රහ පිහිටියෙන් ගණනය කර වසරකට අදාළ ප්‍රතිඵල කතනය කිරීමයි. අනෙක් ක්‍රමය වන්නේ කිසියම් නිශ්චිත දිනයකට සිට තවත් නිශ්චිත දිනයක් දක්වා වසරකට අදාළ කාලයක් සඳහා පලාපල කතනය කිරීමයි. උදාහරණයක් ලෙස ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස 12ක කාලයක් තුළ පවතින ගෝචරය සැලකිල්ලටගෙන පලාපල කතනය කිරීම හෝ අප්‍රේල් 14 සූර්යා මේෂ රාශිගත වන දිනයේ සිට ඊළඟ වසරේ නැවත සූර්යා මේෂ රාශිගත වන දිනය දක්වා වසරක කාලයකට අදාළ ප්‍රතිඵල කතනය කිරීමයි. අලුත් අවුරුදු පලාපල කතනයේ අයත් වන්නේ මේ දෙවැනි ක්‍රමයටය. මෙහිදීද අනුගමනය කරන ක්‍රම කිහිපයක් ඇත. ඉන් එක් ක්‍රමයක් නම් සූර්යා මේෂ රාශිගත වන මොහොතේ තත්කාල කේන්ද්‍රය සලකා එහි ග්‍රහ පිහිටීම් ඔබේ ලග්නයට ආදේශ කොට ප්‍රතිඵල කතනය කිරීමයි. අනෙක් ක්‍රමය නම් වසර ඇතුළත පවතින ප්‍රධාන ග්‍රහගෝචර සැලකිල්ලටගෙන සෙනසුරු බ්‍රහස්පති රාහු කේතු යන ප්‍රධාන වශයෙන් දීර්ඝ ගමන් සහිත ග්‍රහයන්ගේ හැසිරීම සැලකිල්ලටගෙන පලාපල කතනය කිරීමය. 2025 වසරේ ඇති විශේෂත්වය වන්නේ එම දීර්ඝ ගමන සහිත සියලු ග්‍රහයන්ගේ මාරු සිදුවීමයි. සෙනසුරු මීන රාශිගත වීමත් ගුරු මිථුන රාශිගත වීමත් රාහු සහ කේතු කුම්භ සහ සිංහ රාශිගත වීම යන පිහිටීම් සැලකිල්ලටගෙන මේ නව වසරේ ඔබේ ලග්න පලාපල පිළිබඳ මෙතෙන් සිට විමසමු. අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. කන්‍යා ලග්නයේ උපන් ඔබට මේ වසර හැඳින්විය හැක්කේ මිශ්‍ර ඵලදායක වසරක් ලෙසිනි. දීර්ඝ ගමන් සහිත ග්‍රහයන්ගේ ගෝචර තත්ත්වය බැලුවහොත් විශේෂයෙන්ම ශනි ග්‍රහයා 7 වැන්නේ ගමන් කරනවා. රාහු ග්‍රහයා 6 වැන්නේත් කේතු ග්‍රහයා 12 වැන්නේත් ගුරු ග්‍රහයා 10 වැන්නේත් ගෝචර වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මැයි 14 වෙනිදා සිට ගුරු 10 වැන්නේ ගමන් කිරීම කන්‍යා ලග්න හිමියන්ගේ රැකියාව සම්බන්ධයෙන් විශේෂ දියුණුවක් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන සිටි රැකියා උසස් වීමක් මේ වසර තුල ලැබීමේ බොහෝ ඉඩකඩ පවතිනවා. ඔබ නව රැකියාවක් එනම් ආර්ථික මට්ටමින් උසස් රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් එයද ඔබට හිමිවන රැකියාවල සුබදායක වෙනසක් බලාපොරොත්තු විය හැකි වසරක් වෙනවා. රාහු ග්‍රහයා 6 වැන්නේ ගමන් කිරීම සහ මූල ත්‍රිකෝණ බලයෙන් කේතු ග්‍රහයා 12 වැන්නේ ගමන් කිරීම ඔබට යම් නෛතික ගැටලු ඇති කිරීමට හේතු වුවත් එම ගැටලු පහසුවෙන් ජය ගැනීමට හැකියාව උදා වෙනවා. සෞඛ්‍යමය වශයෙන් ගත් කල රාහුගේ හා කේතුගේ ගෝචරයන් නිසා යම් යම් ස්නායු රෝග ආමාශය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. අධ්‍යාපන සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් හෝ බාධාවක් පෙන්නුම් කරන්නේ නැත. එහෙත් උනන්දුව උත්සාහය අත් නොහැර තබා ගැනීම අවශ්‍ය වනවා ඇත.
කුජගේ හා ශනිගේ මහදශා අන්තර්දශා ගත කරන අය විවාහය සම්බන්ධ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. මේ වසර අග හා ලබන වසර මුල කාල සීමාව තුළ විවාහය සම්බන්ධ යම් යම් චිත්ත පීඩා ඇතිවීමට හැකි බැවින් ඒවා වළක්වා ගත හැකි වන අයුරින් සිතාවතා කටයුතු කරන්න. කන්න ලග්නින් උපන් ඔබට සුබ දිනයන් බදාදා සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්නේ. සුභාංක අංක 5 සහ අංක 8. කොළ සහ තද නිල් ලා නිල් වර්ණයයි. සුභාක්ෂය ලෙස ENWXQ වැනි අක්ෂර පෙන්눔 කරනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.